හෙලෝ හැමෝටම ලෝන් ඩයරි මගේ channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ law of attraction හඳුන්වා දීමේ වීඩියෝ සීරීස් එකේ අවසාන part එක. මීට අමතරව අපි ඉස්සරහට law of attraction ක්‍රම ගැන ගොඩාක් කතා කරන්න සූදානම්ුයි ඉන්නේ. ඉතින් අද part එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ආදරය සහ හොඳ සම්බන්ධතා ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් law of attraction ගැන කතා කරද්දී මුදල් සහ සාර්ථකත්වය වගේම ගොඩක් අය ආකර්ෂණය කරගන්න උත්සාහ කරන තවත් ප්‍රධානම දෙයක් තමයි සැබෑ ආදරය සහ හොඳ සම්බන්ධතා කියන්නේ. හැබැයි ගොඩක් අය ආදරය හොයන්න හදන්නේ මගේ ජීවිතේ පාළුවෙන් තියෙන්නේ. ඉතින් මාව සතුටින් තියන්න කෙනෙක් ඕනේ කියන හිගකම එහෙම නැත්නම් ස්කෑසිටි කියන හැඟීමේ ඉඳගෙන ඒක ඔයා හරියට හිතලා බැලුවොත් ඔයාගේ හිතටම ඒ දේ තේරෙයි. ඉතින් ආදරය ආකර්ෂණය කරගැනීමේ මූලිකම නීතිය තමයි තමන් අභ්‍යන්තරයෙන් මොන වගේ කෙනෙක්ද තමන්ගේ ජීවිතයට ආකර්ෂණය වෙන්නෙත් අන්න ඒ වගේ කෙනෙක් කියන එක. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න හිතන් ඉන්නේ self love. එහෙම නැත්නම් තමන්ට ආදරය කිරීම හරහා නිවැරදි කම්පන තරංග, ඒ කියන්නේ frequencies use කරලා තමන්ට ගැළපෙනම සහකරු හෝ සහකාරිය ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ආදරය ආකර්ෂණය කරගැනීමේ පළමු සහ වැදගත්ම පියවර තමයි self love. තමන් තමන්ට ආදරය කරන්නේ නැත්නම් තමන් තමන්ගේ වටිනාකම දකින්නේ නැත්නම් වෙන කෙනෙක් ඇවිත් තමන්ට ආදරය කරයි කියලා ඔයා බලාපොරොත්තු වෙන්න එපා. මොකද මම ආදරය ලබන්නේ සුදුසු නැහැ කියන ඍණාත්මක ভাইබ්‍රේෂන් එක යටිහිතේ නිකුත් වෙන තාක්කල් ආකර්ෂණය වෙන්නේ තමන්ව ගණන් නොගන්නා රිදවන පුද්ගලයන් විතරයි. තමන්ට ආදරය කරන්නේ කොහොමද? තමන්ගේ අඩුපාඩු එක්කම තමන්ව පිළිගන්න ඕනේ. අතීතයේ වුණු වැරදිවලට තමන්ටම දොස් පවරා ගැනීම ඔයා නතර කරන්න ඕනේ. ඊළඟ දේ තමයි self care කියන්නේ. තමන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය ගැන ඔයා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි තමන්ගේ වටිනාකම ඔයා හරියටම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ තමන් තනිවම හිටියත් සතුටින් සහ පර්ෆෙක්ට්ව ඉන්න පුළුවන් මනෝභාවයක් එහෙම නැත්නම් state of wholeness එකක් ඔයා හදා ගන්න ඕනේ. තමන් තමන්ට ගෞරව කරද්දී සහ ආදරය කරද්දී අන්න ඒ උසස් ෆ්‍රීකවෙන්සි එකට ගැලපෙන ආදරණීය මිනිස්සු ස්වාභාවිකවම ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. දෙවෙනි පියවර තමයි තමන්ට අවශ්‍ය සහකරු එහෙම නැත්නම් සහකාරිය කොයි වගේ කෙනෙක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් ක්ලැරිටි එකක් ඔයා තියාගන්න ඕනේ. ගොඩක් අය කියන්නේ මට හොඳ කෙනෙක් වෙන්න ඕනි කියලා. හැබැයි හොඳ කෙනෙක් කියන්නේ හරිම නොපැහැදිලි අදහසක්. කොලයක් පෑනක් අරගෙන Tamanගේ සහකරුගේ තිබිය යුතු ගුණාංග පැහැදිලිව ඒ කොලේ ඔයා ලියන්න. ඒ කෙනාගේ පෞරුෂය සහ අංගයන් එහෙම නැත්නම් values මොනවද? උදාහරණයක් විදිහට එයා අවංක වෙන්න ඕනිද? කරුණාවන්ත වෙන්න ඕනිද? ඒ වගේම උද්‍යෝගිමත් කෙනෙක් වෙන්න ඕනිද? අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ ඔයා ලියන්න ඒ කෙනා එක ගත කරන ජීවිතය කොයි වගේ එකක් වෙන්න ඕනිද කියලා. ඒ වගේම ඔයා ලියන්න ඒ සබඳතාවය ඇතුලේ Tamanට දැනෙන හැඟීම මොකද්ද? ඒ කියන්නේ ඔය රිලේෂන්ෂිප් එක ඇතුලේ ඉද්දී ඔයාට ආරක්ෂිත බවක්, නිදහසක්, සතුටක් දැනෙන්න ඕනද කියලා. ඉතින් යම් නිශ්චිත එක් පුද්ගලයෙක්ව නැත්නම් ස්පෙસિෆික් පර්සන් කෙනෙක්ව බලහත්කාරයෙන් ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවාට වඩා Tamanට වඩාත්ම ගැළපෙන, Tamanට ආදරය කරන නිවැරදි පුද්ගලයා නැත්නම් රයිට් පාර්ට්නර් වෙනුවෙන් මනස විවෘතව තබා ගැනීම තමයි ඊටම වැදගත්. ඇත්තටම ඕනම වයසක කෙනෙක්ට තවත් කෙනෙක් ගැන ආකර්ෂණයක් එහෙම නැත්නම් අපි කියන්නේ ක්‍රෂ් එකක් කියලා අන්න ඒ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසයි මම කියන්නේ ඔයා ස්පෙસિෆික් පර්සන් කෙනෙක්ව බලහත්කාරයෙන් ආකර්ෂණය කරගන්නවට වඩා ඔයාට ගැළපෙන නිවැරදිම පුද්ගලයා ආකර්ෂණය කරගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඊළඟ දේ තමයි Tamanගේ ජීවිතයට අලුත් ඒ වගේම ලස්සන ආදරයක් ආකර්ෂණය කරගන්න තියෙන ලොකුම බාධාව තමයි අතීත සම්බන්ධතාවල තියෙන තුවාල සහ අත්දැකීම් තවමත් හිතේ තියාගෙන ඉන්න එක. හැමෝම මාව රවට්ටනවා. පිරිමි ගැහැණු ඒ අයව විශ්වාස කරන්න බෑ. ඒ කියන බය සහ කේන්තිය හිතේ තියාගෙන අලුත් ආදරයක් ආකර්ෂණය කරගන්න බෑ. මොකද යටිහිතේ තියෙන ඒ බය නිසා යටිහිත විසින් නැවත නැවතත් Tamanව රිදවන පුද්ගලයන්වම ආකර්ෂණය කරලා දෙනවා. ඔයාට ඒ වගේ අත්දැකීම් ඇති කියලා මට හිතෙනවා.
ඉතින් ඔයා මේ දෙයට කරන්න ඕනි දේ තමයි අතීතයේ වුණු දේවල් සහ රිදවපු පුද්ගලයින්ට හදවතින්ම සමාව දෙන්න. forgiveness කරන්න. ඒ බැඳීම් අතහරින්න. ඒ වගේම මගේ අතීතය මගේ අනාගතය තීරණය කරන්නේ නැහැ කියන විශ්වාසය ඔයා ඇති කරගන්න ඕනි. හදවත ඇතුලේ තියෙන ඍණාත්මක ඉඩකඩ අස් කරලා නිදහස් කළාම විතරයි අලුත් ලස්සන ආදරයකට ඔයාගේ හදවතට ඇතුල් වෙන්න ඉඩ හැදෙන්නේ. ඉතින් අවසාන වශයෙන් Tamanගේ ප්‍රාර්ථනාව විශ්වයට සහ යටිහිතට බාර දීලා මගේ ජීවිතයට ගැළපෙනම කෙනා නිවැරදිම වෙලාවට එනවා කියන නොසැලෙන විශ්වාසයෙන් සහ සතුටින් වගේ දෛනික ජීවිතය ගත කරන්න. ඉතින් අපේ මේ වීඩියෝ මාලාවෙන් law of attraction පිටුපස තියෙන විද්‍යාත්මක පදනම, මුදල් සහ සෞභාග්‍ය ආකර්ෂණය කරගන්න හැටි, ඒ වගේම ask, believe, receive සහ නෙවිල් ගෝඩාඩ්ගේ SATS ක්‍රමය, manifestation block කරන ප්‍රධාන වැරදි ගැන ඒ විතරක් නෙවෙයි අද අපි කතා කරපු සැබෑ ආදරයේ ජීවිතයට ආකර්ෂණ කරගන්න ආකාරය ගැන මම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඉතින් මේ න්‍යායන් නිකන්ම අහලා අතාරින්නේ නැතිව ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් ඕනෑම හීනයක් ඔයාට සැබෑ කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට තවත් law of attraction ගැන වැඩිදුරටත් අපි කතා කරමු. ඒ වගේම ඔයාගේ ජීවිතේ ලස්සන කරන දේවල් ගැනත් මම කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් මේ වීඩියෝ සීරීස් එක ඔයාට වැදගත් වුණා නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී සහ සෞභාග්‍යමත් අනාගතයකට සුබ පැතුම් කරනවා.